ලොව සෑම තත්පර 3කට සැරයක් ජීවිත බිලිගන්නා මාරකය ගැන ඔයා දැනුවත්ද? මේ ශ්‍රී ලංකාවේ පවා අතිශය සුලභ තත්ත්වයක් බවට මේ වෙනකොට මේක පත් වෙලා තියෙනවා. අද තත්පර 3කට එක් ජීවිතයක් වුණත් තව අවුරුදු කිහිපයක් ගත වෙන විට මේ ඊට වඩා වැඩි යකයක් ගත හැකි තරම් දැන් එය ඉතා ප්‍රබල තත්ත්වයකට පත් වෙලා. ඔයා හිතන්නේ කුඩා සීරීමක් එහෙම නැත්නම් මුත්‍රා ආසාදනයක් හෝ සුළු තුවාලයක් ඔයාට හෝ ඔයාගේ පවුලේ අයට මරණය ගෙන දිය නොහැකි බවද? මේකේ බරපතලම තත්ත්වය තමයි මේ රෝගේ උත්සන්න වුණාට පස්සේ ඔයාගේ ශරීරයේ ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙන එක. විශේෂයෙන් වකුගඩු අක්මාව සහ පෙනහළු මේ නිසා ක්‍රියාවිරහිත වෙනවා. ඒ වගේම අත්පාවලට රුධිර ගමන් කිරීම අවහිර වෙනවා. සමහර විට මේ නිසා අත් හෝ පාද කපා ඉවත් කරන්න සිද්ධ වෙනවා. කෙටියෙන්ම කිව්වොත් මේ රෝගය ඔයාගේ ශරීරයේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ඔයාගේ ශරීරයේ අනික් අවයවවලට පහර දෙන තැනට පත් කරලා ඔයාගේ ජීවිතය මරණය කරා රැගෙන යන්න හේතුවක් වෙන්න පුළුවන්. මෙතනින් එහාට තියෙන හැම විස්තරයක්ම මේ වීඩියෝ එකේ අවසන් වෙනකොට ඔයාට දැනගන්න පුළුවන් වේවි. ලෝකයේ සෑම තත්පර 3කට වරක් කෙනෙකුගේ ජීවිතය බිලිගන්න සමහර විට ඔයා අසලම සිටිය හැකි මේ නිහඬ ඝාතකයා ගැන තමයි අද Bright Beauty World අපි ඔයාව දැනුවත් කරන්නේ. කවුද මේ ඔයාගේ පොඩි සීරීමකින් මුත්‍රා ආසාදනයකින් එහෙම නැත්නම් පොඩි තුවාලයකින් ඔයාට නිහඬව මරණය ගේන්න පුළුවන් ඒ නිහඬ ඝාතකයා? මේකට හේතුව මොකද්ද? මේ රෝගී රෝග ලක්ෂණ මොනවද? සහ මේ වයින් වැළකී ඉන්න නම් ඔයා කළ යුතු දේවල් මොනවද? ඒ වගේම මේ අවදානම තියෙන කාටද කියලා දැනගන්න රැඳිලා ඉන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසන් තත්පරෙත් එක්ම. Bright Beauty World අපි නිතරම උත්සාහ කරන්නේ නිවැරදි සත්‍ය සහ මූලික සෞඛ්‍ය දැනුම අපේ ශ්‍රී ලාංකික ලොව වටා සිටින ඔබ වෙනුවෙන් ලබා දෙන්න. ඉතින් ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරලා bell icon එක click කරලා ඔයාගේ ජීවිතයට අවශ්‍ය මූලික දැනුම ලබා ගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මොකද්ද මේ ඔයාගේ ඇඟේ තියෙන පොඩි සීරීමකට එහෙම නැත්නම් පොඩි තුවාලයක් හරි මූත්‍රා ආසාදනයක් හරි නිසා ඔයාගේ මුළු ජීවිතේම උඩු යටි කුරු කරන්න පුළුවන් මේ නිහඬ ඝාතකයා. ඒ තමයි සෙප්සිස්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අණුව නවතම ගණනය කිරීමේ පෙර දත්ත අණුව මේ සෙප්සිස් කියන දරුණු රෝගය නිසා වසරකට මිලියන 11ත් 21.4ත් අතර පුද්ගලයන් මිය යන බවට වාර්තා කරලා තියෙනවා. මේක නිකං උණක් නෙවෙයි. මේ තත්ත්වයේදී ඔයාගේ ශරීරය විසින් ඔයාටම එරෙහිව කටයුතු කරනවා. බොහෝ අය හිතන්නේ මේක ලේ විෂවීමක් කියලා. හැබැයි සත්‍ය මීට වඩා භයානකයි. ඔයාගේ ශරීරයට යම්කිසි බැක්ටීරියා, දිලීර හෝ වෛරස් ආසාදනයක් ඇති වුණොත් ඒ ආසාදනයට එරෙහිව සටන් කරන්න ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය රසායනික ද්‍රව්‍ය රාශියක් රුධිරයට මුදා හරිනවා. මේ ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. නමුත් සෙප්සිස් කියන රෝග තත්ත්වයේදී මේ ක්‍රියාවලිය පාලනයෙන් ගිලිහී යනවා. එතකොට වෙන්නේ ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විස බීජ වලට පහර දෙනවා වෙනුවට ඔයාගේම ශරීරයේ අවයව වලට පහර දෙන එක. මේක නිකන් හරියට Tamanගෙම ගැට ගිනි තියා ගන්නවා වගේ වැඩක්. මේ සෙප්සිස් තත්ත්වය සෙප්ටික් ෂොක් දක්වා වර්ධනය වුණොත් ඔයාගේ හදවතට රුධිරය පොම්ප කිරීමට නොහැකි තරම් රුධිර පීඩනය පහළ වැටෙනවා. ඒ වගේම අපි කලින් කිව්වා වගේ ඔයාගේ ශරීරයේ ඉන්ද්‍රියන් විශේෂයෙන් වකුගඩු, අක්මාව සහ පෙනහළු එකින් එක ක්‍රියා විරහිත වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔයාගේ ශරීරය ෂට් ඩවුන් වෙනවා. මෙතනිනුත් එහාට කතා කරොත් කුඩා රුධිර නාල තුල ලේ කැටි ගැසීම නිසා අත් සහ පාදවලට රුධිර සැපයුම නවතිනවා. මේ නිසා අවසානයේ ඔයාගේ අත් හෝ පාද කපා ඉවත් කිරීමට පවා මේක හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා ඔයාට හෝ ඔයාගේ පවුලේ කෙනෙකුට මේ සෙප්සිස් රෝග ලක්ෂණ තියෙනවා නම් විනාඩියක්වත් ප්‍රමාද නොකර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න. මතක තියාගන්න කාලය බොහොම වැදගත්. සෙප්සිස් රෝගයේදී ප්‍රධාන වශයෙන් දැනෙන රෝග ලක්ෂණ මොනවද? අංක 1 උණ හෝ දැඩි සීතල. පාලනය කළ නොහැකි වේවුලීමක් හෝ උණක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ෆැරන්හයිට් 101ක් සෙල්සියස් අංශක 38.3කට වඩා වැඩි ශරීර උෂ්ණත්වයක් තියෙනවා නම් සමහර විට ඒ සෙප්සිස් වල රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මතක තියාගන්න උණ කියන්නේ රෝගයක් නෙවෙයි රෝග ලක්ෂණයක්. ඒ නිසා මේ විදිහට අධික උණක් හෝ දැඩි සීතලක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
අංක 2 සිහිය අවුල් වීම. මේකත් මේ සෙප්සිස් තත්ත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණයක්. එකපාරටම ව්‍යාකූල බවක් ඇති වෙනවා නම්, නිදිමත ගතියක් ඇති වෙනවා නම්, එහෙම නැත්නම් කතා කරන්න අපහසු වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා වෛද්‍යවරයෙකු මුණ ගැසීම අත්‍යවශ්‍යයි. අංක 3 හුස්ම ගැනීමේ අපහසුව. ඔයාට වේගවත් හෘද ස්පන්දනයක් දැනෙනවා නම්, සාමාන්‍යයෙන් විනාඩියකට හෘද ස්පන්දන 90කට වඩා වැඩි වෙනවා නම්, පපුවේ හිර වෙන ගතියක් දැනෙනවා නම් සහ දැඩි වේදනාවක් දැනෙනවා නම් ඒ මේ සෙප්සිස් රෝගයේ රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. අංක 4 සිරුරේ පැහැය වෙනස් වීම. සිරුරේ සම සුදුමැලි වීම, නිල් පැහැ ගැන්වීම හෝ දහඩිය දැමීමක් තියෙනවා නම් ඒ ගැනත් අනිවාර්යෙන්ම ඔයා සැලකිලිමත් විය යුතුයි. සෙප්සිස් රෝගයේ වඩාත්ම දරුණු අවධියට අපි කියනවා සෙප්ටික් කම්පනය. එහෙම නැත්නම් සෙප්ටික් ෂොක් එකක් කියලා. මේ තමයි ඔයාගේ ජීවිතයට වඩාත්ම තර්ජනයක් වෙන අවධිය. මේ තත්ත්වයේදී අපිට දැනෙන රෝග ලක්ෂණ ගැන කතා කරොත් මේ නිසා ඔයාගේ රුධිර පීඩනය සැලකිය යුතු ලෙස පහළ වැටෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී රුධිර පීඩනය අඩුවීම නිසා ඔයාගේ ශරීරයේ අවයවවලට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී ඒවා අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මේ අවස්ථාවේදී රුධිර පීඩනය යථා තත්ත්වයට පත් කිරීමට කරන ප්‍රතිකාරවලට පවා ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මේ නිසා ප්‍රධාන අවයවවලට, විශේෂයෙන් මොළය, හදවත, වකුගඩු වගේ අවයවවලට රුධිර සැපයුම කඩා කප්පල් කරනවා. ඊළඟට මේ සෙප්ටික් ෂොක් අවස්ථාවේදී අපිට දකින්න පුළුවන් රෝග ලක්ෂණයක් තමයි ශරීරයේ අවයව අකර්මණ්‍ය වීමේ ලක්ෂණ. සමහර විට වකුගඩු අකර්මණ්‍ය වෙන නිසා මූත්‍රා පිටවීම නතර වීම හෝ ඉතා අඩු වීමේ ලක්ෂණ දකින්න පුළුවන්. ඒ වගේම මොළය අකර්මණ්‍ය වෙන නිසා දැඩි ව්‍යාකූලත්වය, කෝමා තත්ත්වයට පත්වීම හෝ සිහිය නැතිවීමේ ලක්ෂණ අපිට දකින්න පුළුවන්. මීට අමතරව උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝම, ඒ කියන්නේ හුස්ම ගැනීමේ දැඩි අපහසුතා ඇති වෙන්න පුළුවන් පෙනහළු අකර්මණ්‍ය වෙන නිසා. ඒ විතරක් නෙවෙයි, මේ සෙප්ටික් ෂොක් තත්ත්වයට මුහුණ දුන්න කෙනෙක්ගේ සම නිල් පැහැයට හෝ ලප සහිත රතු පැහැයට හැරිලා තියෙන්න පුළුවන්. ඒ වගේම අත් සහ පාද සීතල වෙන්න පුළුවන්. සෙප්ටික් කම්පනය කියන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක්. මේ රෝග ලක්ෂණ තියෙන රෝගියෙකුට වහාම දැඩි සත්කාර එකක ප්‍රතිකාර ICU කෙයා අවශ්‍ය වෙනවා. මේ භයානක තත්ත්වයට එන්න කලින් අපි ඔයාට කියපු සෙප්සිස් රෝග තත්ත්වයේදී දැනෙන රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙලා ඒ සඳහා ඔයා අනිවාර්යෙන්ම ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සෙප්සිස් රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් ඔයා මොනවද කරන්න අවශ්‍ය වෙන්නේ? මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න නම් මුලින්ම ඔයා ආසාදන ඇතිවීම වළක්වා ගන්න ඕනේ. නිතරම ඔයාගේ අත් පිරිසිදුව තියා ගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ඇඟේ කොතනක හරි සීරීමක්, කැපුම් තුවාලයක් හෝ මොනියම්ම විදිහක හරි තුවාලයක් තියෙනවා නම් විෂ බීජ නාශකයක් මගින් ඒක පිරිසිදු කරගන්න. ඒ වගේම තුවාලයට ප්‍රතිකාර කරන්න සහ තුවාලය ආරක්ෂා කරගන්න. තුවාලය රතු වෙලා, පැස වෙලා, සැර වෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම ඔයාට ප්‍රතිකාර කරන වෛද්‍යවරයාට ඔයා දැනුම් දෙන්න ඕනේ ඔයාට සෙප්සිස් ගැන සැකයක් තියෙනවා කියලා. ඒ වගේම උණ සහ නියුමෝනියා වගේ දේවල් තියෙනවා නම් ඒ සඳහා නිර්දේශිත එන්නත් ලබා ගන්න. මීට අමතරව ඔයාට දියවැඩියාව, අතිරුධිර පීඩනය වගේ නිදන්ගත රෝග තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ඇතිව හරියාකාරව ඒ දේවල් පාලනය කරගන්න. ඒ වගේම තමයි ඔයාට ආසාදනයක් ඇති වුණොත් සෙප්සිස් බවට පත් වෙන්න කලින් එය හඳුනා ගැනීම අතිශය වැදගත්. ඒ නිසා රෝග ලක්ෂණ ගැන හරියට දැනුවත් වෙලා ඒ ගැන විමසිල්ලෙන් ඉන්න. ප්‍රමාද නොවි වෛද්‍යවරයෙකු මුණ ගැහෙන්න. ඊළඟට තියෙන ගැටලුව තමයි කාටද මේ සෙප්සිස් වැඩි අවදානමක් තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ මේ තත්ත්වයේදී කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. ඒක තමයි බරපතලම දේ. නමුත් විශේෂයෙන් කුඩා දරුවන්, අවුරුදු 65ට වැඩි වයස්ගත වැඩිහිටියන්, දියවැඩියාව, පිළිකාව හෝ වකුගඩු රෝග ඇති අය වගේම මෑතකදී රෝහල්ගත වූ ශල්‍ය කර්මයකට භාජනය වූ අය මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ. අපි අපේ ශරීරයට ඇතුල් වෙන පොඩි පොඩි විෂ බීජ ගැන, පොඩි සීරීම් තුවාල ගැන අපි සැලකිලිමත් නොවීම නිසා තමයි මේ තරම් ලොකු කරදරයකට, අනතුරකට අපේම ජීවිතය ඇදලා දාන්නේ. ඒ නිසා ඒ දේවල් ගැන අද ඉඳන්වත් මීට වඩා ඔයා සැලකිලිමත් වෙලා අද අපි මේ කියපු වැදගත් කරුණු වලින් දැනුවත් වෙලා ඔයත් ඔයාගේ පවුලේ අයවත් මේ සෙප්සිස් මාරයාගෙන් ආරක්ෂා වෙන්න කියලා බ්‍රයිට් බියුටි වර්ල්ඩ් ටීම් අපි ඔයාට ආදරෙන් මතක් කරනවා. තව එක ජීවිතයක් හරි මේ නිහඬ මාරයාගෙන් ගලව ගන්න මේ සුවිශේෂී වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට තව මේ ගැන තොරතුරු දැනගන්න අවශ්‍ය නම් සහ මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් කරන්නත්, ඔයාගේ ජීවිතය ආරක්ෂා කරගන්න මේ වීඩියෝ එකකින් වැදගත් දෙයක් එකතු කරගත්තා කියලා හිතනවා නම් ඔයාගේ වටිනා ලයික් එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් අපි ගිහින් එන්නම්. ආදරණීය ඔයාට සුබ දවසක්.